ආයුබෝවන් සුප සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරන ආදරණීය ඔබ සැබට වෙනස් ලෝකයේ YouTube channel එකේම එකතු වෙලා ඉන්න ආදරණීය. විශේෂයෙන් අද මම කතා කරන සූදානම් වෙන්නේ මම නිතර දෙවේලේ කරන භාවනා ක්‍රමවේදයක් ගැන. ජීවත් වෙන ඔබටත් ජීවත් වෙන මටත් අහන් ඉන්න ඔබ හැමෝම කැමතිනේ මුදල් උපයනට කැමති. මාස්ටර් අරගෙන PhD අරගෙන ඩිග්‍රී අරගෙන කරන්නේ මුදල් උපයන එකනේ. ඒ අය හොඳ රැකියාවකට යන්නේ හොඳ වැටුපක් ගන්න. දැන් සමහර මිනිස්සු ඉන්නවා අස්සම් කරනවත් දන්නේ නැහැ. හැබැයි කෝටිපතියෝ. සමහර අයට PhD තියෙන යන්නේ බස් එකේ. මතක තියාගන්න thinking pattern එක. මානසික බලය. ඒ නිසා මානසික බලය වැඩි වර්ධනය කරගන්න ඕන ක්‍රමවේද තමයි මම නිතර කියන්නේ. දැන් මම දන්නේ කෙනෙක් ඉන්නවා. එයා අයියට මල්ලිට ඇඩ්වාන්ස් ලෙවල් කරලා ඉවර වෙලා කැම්පස් යනකොට අයියා සිලෙක්ට් වුණා. අයියා ගියේ නැහැ මල්ලිට යන්න දුන්න. මල්ලිට මාස්ටර් එකක් තියෙනවා. මල්ලි යන්නේ බස් එකේ. අයියා ඇඩ්වාන්ස් ලෙවල් වල අයියා කෝටිපතියි. ඉතින් මතක තියාගන්න මම ඇයි හේතුව කියලා කියනවා thinking pattern එක. සිතන විදිය. ඒ නිසා මතක තියාගන්න මේ ධන ආකර්ෂණය ලැබෙන්නේ මම ධනවත් වෙනවායි කියලා හිතන මිනිස්සුන්ට තමයි. ඔබ ධනවත්භාවය ගැන ඔබට ලැබෙන මුදල් ලැබෙන්නේ කොහොමද? මට මුදල් ලැබෙන්නේ කොහොමද? මං ධනවත් පවුලක කෙනෙක් නෙමෙයිනේ. මට මුදල් ලැබෙන්න අවස්ථා නැහැනේ. මට ওই කියන ආකාරයට කවුද අප්ප මුදල් දෙන්නේ විශ්වෙන් එහෙම කොහොමද දෙන්නේ? එහෙමනම් ඒ දේවල් හිත මේ දේවල් කරන්න යන්න එපා. ඔබ අවංකවම මම මුදල් ලැබීමට සුදුස්සෙක්. මට අනිවාර්යෙන් ලැබෙනවා. මම මේ විශ්වයේ තියෙන ශක්ති ප්‍රවාහයන් බල අධිකාරී ගොඩනගා ගන්න තමයි ආවේ. ඒ නිසා මට විශ්වයෙන් සහයෝගය ලැබෙනවා කියලා දැඩි ලෙස විශ්වාස කරගෙන මේ දේවල් කළොත් අනිවාර්යෙන් මම ඔබට කියන්නේ මම කියන්නේ මගේ ජයග්‍රහණය දැක්ම මම ඔබට කියන්නේ ඔබට ලැබෙනවාමයි. උදේ පාන්දර අවදි වෙන්න 4:12යි 5:12යි අතර කාලේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වෙන්න. දැන් මේව අතහැරලා දාමුකෝ මේ ඔක්කොම කිසි දෙයක් කරන්නේ. ඒත් කමන්නේ පාන්දර 4:12යි 5:12යි අතර අවදි වෙලා පිරිසුදු වතුර එකක් බොන්න බීල ඉවර වෙලා වාඩි වෙලා ඔබට පුළුවන් මෙන්න මේ අභ්‍යාස අත්දැකීම් මෙතන භාවනා කරන්න පටන් ගන්න. ඒ භාවනාවත් එක්ක දැන් අපි දෛනික ජීවිතේ අපි එළියට බහින්නේ අපිට මුදල් ආකර්ෂණය වෙන්න එපා. දිනපතා මුදල් දෙනවන කොච්චර හොඳද? මෙන්න මේක කරන්න බලන්න. දවස් 7 14 21 යනකොට වෙනස්කම් වෙන්නේ නැද්ද බලන්න ඔබේ ජීවිතේ. ඒ සඳහා මම ඔබට කියලා දෙන්න යන්නේ එක භාවනාවක්. භාවනාවට වාඩි වෙන ක්‍රමවේද ගණනාවක් තියෙනවා. මම ඉන්නේ පద్මාසනේ. පద్මාසනේ අපහසු නම් සුඛාසන, සිද්ධාසන, වජ්‍රාසන, ස්වස්තිකාසන ඕනෑම භාවනා ආසනයක ඉන්න පුළුවන්. ඒ භාවනා ආසනේ ඉඳලා ඉවර වෙලා ඔබ ලක්ෂ්මී දෙවියන්ට ආරාධනා කරනවා. මේ සඳහා භාවිතා කරන මුද්‍රාව ලක්ෂ්මී මුද්‍රාව. මේ සඳහා කියන මන්ත්‍රය ලක්ෂ්මී මන්ත්‍රය. මන් කියලා කියන්නේ සිත තර කියන්නේ නිදහස් කරනවා, රිලීස් සැහැල්ලු කරනවා, නිදහස් කරනවා. එහෙනම් මන්ත්‍ර ගායනා කිරීමෙන් ඔබේ මොළය ඇල්ෆා කියන ලෙවල් එකට පත් වෙනවා. මේ ඇල්ෆා කියන ලෙවල් එකට පත් වෙනවා කියලා ස්පියාසා ස්වාමි විවේකානන්ද විශ්වවිද්‍යාලයේ ස්වාමි රාම්දේව විශ්වවිද්‍යාල ගොඩාක් හින්දු විශ්වවිද්‍යාලවල හොයාගෙන දින බටහිරත් හොයාගත්ත දැන් ඔබ භාවනා කරනකොට මොනේ හෝ සුද්ධ වචනයක් කියලා භාවනා කරනකොට ඔබේ බයොලොජිකල් බොඩි එක සයිකොලොජිකල් බොඩි ස්පිරිචුවල් බොඩි මේ තුනම කම්බයින් වෙනවා සම්බන්ධ වෙලා ලෙඩ රෝග සුව වෙන්නත් පටන් ගන්නවා. එපමණක් නෙවෙයි ඔබේ ඕරායක වර්ධනය වෙන. ගොඩක් අය අහන සර් ඇයි රුද්‍රාක්ෂ බල දෙන්නේ? රුද්‍රාක්ෂ මගේ තියෙන අත්දැකීම රුද්‍රාක්ෂ පළ දෙනකොට අඩු ගානේ 75%ක්ව පිරිසුදු වෙලා මේවා කරන්න ඕන. මේ මම පරිදන්ගෙන රුද්‍රාක්ෂ. රුද්‍රාක්ෂ වලත් මෙතන රුද්‍රාක්ෂ ලොකු බලයක් තියෙන හරි රුද්‍රාක්ෂ පැනදුවොත්. ඒ රුද්‍රාක්ෂත් එක්ක මේ දේවල් කරන ගොඩක් හොඳයි. මම ඔබට දැන් කියලා දෙන්නේ යන්නේ මම රුද්‍රාක්ෂ පැලඳින්නේ සමහර අය ඇයි සර් කියලා අහන නිසා මේ කිව්ව මම පැලඳින රුද්‍රාක්ෂ ලක්ෂ්මී මුද්‍රාව කොහොමද කරන්නේ? ඔන්න පාන්දර අවදි වුණා. 4:12 5:12 බ්‍රහ්ම මුහුර්තයෙන්. එහෙම නැත්නම් අපි 6න් ඉස්සෙල්ලා හරි අවදි වෙලා කොන්ද හොඳට කෙලින් කළා භාවනා ආසනයක් ගන්න. මම ඉන්නේ පద్මාසනේ. පద్මාසනේ බැරි වෙන්න පුළුවන්. සිද්ධ සුඛ වජ්‍ර ස්වස්තික ඕන ආසනයක් ගන්න. එහෙමත් බැර කැමැති විදිහට වාඩි වෙලා ඉඳලා ඔන්න අත් දෙක ඉස්සරහට ගෙනා බලන්න. මේ අත් දෙක තමන්ගේ පැත්තට හරවලා මේ සුළඟිලි දෙකට ලං කරලා මේ සම්පූර්ණ මේ තියෙන්නේ දබරගිල්ලනේ. දබරගිල්ල ඇතුළට නැවුවා. මැදගිල්ල නැවුවා, වෙදගිල්ල නැවුවා ඔන්න බලන්න. නවල මේ ආකාරයේ ඉන්නේ මේ. හරි ඉන්නවා. ලක්ෂ්මී මුද්‍රාව. දැන් මේ අත් දෙක සෙමින් තියාගන්න උඩ මේ බලන්න.
ඔන්න තියාගන්න. තියාගෙන මන්ත්‍රය ගායනා කරනවා. මේ මන්ත්‍රය ගායනා කරනකොට ඔබේ බලාපොරොත්තු හිතේ තියාගෙන ගායනා කරන්න ඕනේ. ඕම් මහා ලක්ෂ සරල මන්ත්‍රය මම කියන්න. ඕම් මහා ලක්ෂ්මී නමః. ඕම් මහා ලක්ෂ්මී නමః. ඕම් මහා ලක්ෂ්මී නමః. ඕම් මහා ලක්ෂ්මී නමః. තවත් ප්‍රබල එකක් තියෙනවා. ඕම් ශ්‍රීම් හරීම් මහා ලක්ෂ්මී නමః. ඕම් ශ්‍රීම් හරීම් මහා ලක්ෂ්මී නමః. 108 21 108 මේක කියන්න උත්සාහ ගන්න. එතන 108 එකපාරට කියන්න බැරි වෙයි. නමුත් ඔබ කුමන ක්‍රමයක් භාවිතා කරන්න 108ක් කියන්න බලන්න. එහෙම නැත්නම් බැරිම නම් වාර 20 ගණන් කරන්න ලේසියිනේ. වාර 21ක් හරි කියන්න බලන්න. ඔබේ බලන්න මාස 3 යනකොට මේ එක දිගට කරගෙන යනකොට ඔබ පැහැපත් වෙන්න පටන් ගන්නවා. ඔබේ ඕරායක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔබේ වාත පිත්ත කප ලේ ධාතුව පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඔබට කොහෙන් හෝ ධන ආකර්ෂණය ලැබෙනවා. යන හැම තැනම ඔබ ජනප්‍රිය වෙනවා, ඇල්මක් ඇති වෙනවා, ඒ වගේම බැල්මක් ඇති වෙනවා. ගොඩාක් දේවල් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ ශක්තිය විශ්වයෙන් ලැබෙනවා. මේ ලක්ෂ්මී මුද්‍රාවයි අර ලක්ෂ්මී මන්ත්‍රයයි එකට කිරීම තුලින්. ලක්ෂ්මී මන්ත්‍රය මම ඩිස්ප්ලේ එකේ දාන්නම් ඔබ ඉදිරියට දකි. ඒක බලන්න ඉවර වෙලා ඔබ කරන්න පුළුවන්. ලක්ෂ්මී මන්ත්‍ර ගණනාවක් තියෙනවා. මේ ලක්ෂ්මී මන්ත්‍රයට කැමති නැත්නම් ඕනෑම ලක්ෂ්මී මන්ත්‍රයක් ධන ආකර්ෂණය ඔබට ඒක කියන්න පුළුවන්. හැබැයි මුද්‍රාව වෙනස් කරන්න එපා. මුද්‍රාව ලක්ෂ්මී මුද්‍රාව. මේ වගේ දේවල් ගොඩාක් ඉදිරියට කියලා දෙන්න සූදානම් වෙනවා. සමහර අයට පැහැදිලි නැතිනම් ආපහු ආනසයි වීඩියෝ ගියා මොකද කරන්න කියලා. අනේ දේවල් සියල්ල තියෙනවා මගේ විශ්වමංජුසා 1 විශ්වමංජුසා 2 මේ පොත් දෙකේ තියෙනවා. දැන් පළවෙනි ගොඩක් අය අතරට ගියා. මේකත් අවශ්‍ය නම් සරසවි පොත්වල වලින් ගන්න පුළුවන්. නැත්නම් මහරගම සෙත්සන්ද යෝගිනික ඉදිරියට අපිත් එක්ක කතා කරලා පොත අරගෙන යන්න පුළුවන්. එහෙනම් සමු ගැනීමට අවසරයි. ඔබ සැමට විශාල ආශිර්වාදය ලැබේවා. හරි ඕම් ශාන්ති ශාන්ති ශාන්ති.